අරුම පුදුම දුර්ලභ ගණයේ පොළවල් අතර මැලේසියාවේ අවකිත් පොළට හිමි වෙන්නේ සුවිශේෂී ස්ථානයක්. රිනා ඇන් බනා ප්‍රොඩක්ෂන් එක අද අපි ආවා පොලේ. ගිහිල්ලා බලමු පොලේ බඩු ගණන් කොහමද කියලා. ටිකක් ඉන්ටකෝ. මේ අපේ මනමාල මහත්මයා මිනිහනම් එළවලු ගන්න උමනාවක් නැහැ කියන එක සුදු අය මතක තියාගන්න ඕනේ. මිනිහා බලන්නේ මැලේසියන් පොලේ කැලින්නවද කියලා. මෙන්න පොලේ බනාලගේ අයියා යනවා. කනවතෝ බනාගේ අයියා අක්කයි දෙන්නම ඇවිල්ලා බනාව බලන්ට. බලන්ටක බනාටුණු වැඩේ. මුළු පවුලම එකම තැන. මුළු පවුලම එකම තැන. බලන්ට අරුම පුදුම මල් අතර මෙන්න මේ මලට හිමි වෙන්නේ සුවිශේෂී ස්ථානයක්. මේ මලේ නම දන්නව නම් කවුරු හරි අටපට්ටමට කියන්න ඕනේ කියන එකත් ඔය මල්ලිලා මතක තියාගන්න ඕනේ. කුළුබඩු විමානයක්. මේ අය ඇවිල්ලින්නේ කුළුබඩු ගන්නට. ටිකක් ඉන්ටකෝ. බලන්ටකෝ අම්මලා පුතාලා මඤ්ඤොක්ක තෝරන අමාරුව. බලන්න මේකේ ආත්ම පුදුම මඤ්ඤොක්කලියා ගන්න නම් පුළුවන් මේකේ. මීට වැඩි ලොකුවට අල බහැලා තියෙන මඤ්ඤොක්කු අලයක් දැක්කොත් අටබට්ටමට කියන්න ඕනේ. ටිකක් ඉන්ටකෝ. රිනා ඇන් බනා ප්‍රොඩක්ෂන් එක ෆලෝ කරලා තියාගන්න ඕනේ. ලයික් කරන්නත් ඕනේ. බලන්ට දෙහිකොළ මේ අපි මූණ ඇල්ලුවට මේ මල්ලිලා මේ වරන් ගිහිල්ලා මැල්ලුම් හදන් කනවා. ලංකාවේ කිල්ල වෙනසක් නැහැ. ගෑනු නම් කොහේ ආවත් එක වගේම පිරිමින්ගේ බෙල්ල කන්න හදනවයි කියන එක අර මල්ලි දැක්කම ඕකොල්ලන්ට පේනවා ඇති. බලන්නකෝ නෝනා බඩු අරගෙන මහත්තයට දීලා මහත්තයා බඩු ටික අදිනවා. ටිකක් ඉන්ටකෝ. අරුම පුදුම දුර්ලභ ගණයේ පොළවල් අතර මේ පොළට හිමි වෙන්නේ සුවිශේෂී ස්ථානයක්. මේ පොළ ගැන අපිට කිව්වේ මැලේසියාවේ ඉන්න චානුමල්ලි. චානුමල්ලි ඇවිල්ලා බඩු අරගෙන අපිටත් පොලේ එන්න කියලා මිනිහා කිව්වා. මෙන්න තියෙනවා මැලේසියන් එළවලු. මේ වරන් ගිහිල්ලා ලොකුවට ඉඳලා කරලා ගත්තට බඩු ලොකු වෙලා තියෙන්නේ ලංකාවේ නෙමෙයි මැලේසියාවේ කියන එකත් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. බලන්නකෝ බටු විතරක් නෙමෙයි වම්බටුත් තියෙනවා. Hi bro. Halo. Wis. Apa kabar? Kabar baik. Bye bye. Okey. දැන් අපි යනවා මස්නින්ගක් ගන්නට. මස්නින්ගක් කෑවෙන්නේ අවුරුදු ගානකින්. ඒ වුණාට අද උදේත් පොඩ්ඩක් කාලා තමයි ආවේ. බලමුකෝ මැලේසියාවේ මස් කොහමද කියලා. ටිකක් ඉන්ටකෝ. මස් හොයාගෙන යනකම් එතන නෙමෙයි මස් තියෙන්නේ. මෙතන හාල් මැස්සෝ වගේ. බලන්නකෝ මේ මල්ලිගේ මස් කන්න තියෙන උනන්දුව. පොඩක් දුර ගිහිල්ලා මිනිහා මස් හොයාගෙන තමයි යන්නේ.
මේ සුද්දෝ කුකුල හඬනවා කුරුළු කොබෙයෝ ගීත ගායනවා නිහඬියාව දැන් හිමින් නැගෙනවා දෙගිඩියාවකින් අපි දිනක් ලබනවා පත්තරවල විස්තර කොට ඇස් අරගෙන තත්තරේට අපි කියවනවා පිටරවල රත් කරගෙන දුක් කරදර පැක් කරගෙන දවස ගෙවනවා අමතක නොකර මේ වීඩියෝ එක ෂෙයා කරලා කමෙන්ට් එකක් එහෙම දාන්න ඕනේ කියන එකත් ඔය මල්ලිලා මතක තියාගන්න ඕනේ. මේ පොළ ගැන අපිට කිව්වේ කාර් සේල් එකේ පූර්ණ අයියා. කාර් සේල් එකක් කිව්වට මිනිහට තියෙන්නේ මිනිහා කරන්නේ කාර් හොදන එක. नावल अन्नसी कोटे दोडम यस रसय कैमटा गल किस सीना को कुंपन्य बीदिए इंडिया पंबोम रसा नावल अन्नसी कोटे दोडम रसय कैमटा गल किस सीना को कुंपन्य बीदिए इंडिया पंबोम रसा ලංකාවේ අක්කේ වඩු ලංකාවේද වඩු මිල වැඩි නැත්නම් මෙහි කඩු මිල අඩුයිද? ලංකාව වගේම තමයි. නුවර පොල් හොදී කොළඹ මස් කරී නුවර පොල් හොදී කොළඹ මස් කරී දැනිලා රස බොහෝ දැනිලා රස බොහෝ බෝදන්ඩි අලුත් හොද්ද පොල් එක කෑවම කන්ට හැකි බඩ පිරෙනකම් කෙලවලු ව්‍යංජන රත්නපුරේ ලාභෙට ඇති ඔන්න තරම් නාවල අන්නසි කෝටේ දොඩම් යස රසය කෑමටා ගල් කිස් සීනකු කොම්පඤ්ඤ වීදියේ ඉන්දියා පම්බෝම රසා නාවල අන්නසි කෝටේ දොඩම් යස රසය කෑමටා ගල් කිස් සීනකු කොම්පඤ්ඤ වීදියේ ඉන්දියා පම්බෝම රසා ඔන්න ඉතින් හොයාගෙන ඇවිල්ලා අපි මස් ගන්න තැනට සෙට් වුණා. කට්ටිය ගන්නේ කුකුල් මස්. බලන්නකො කුකුල් මස් තියෙන අපූර්ව. බනාලන් හොඳටම බය වෙලා වගේ තමයි පේන්නේ. අරුම පුදුම දුර්ලභ ගන්නේ ගම් කුකුල්ලු අතර මේ ගම් කුකුලට හිමි වෙන්නේ සුවිශේෂී ස්ථානයක්. හරියටම කිලෝ දෙකක් තියෙනවයි කියන එක ඔය වීඩියෝ එකේ බලන් ඉන්න මල්ලිලා මතක තියාගන්න ඕනි. මේ ගැන අපිට කිව්වේ කාරෝෂ් එකේ පූර්ණ අයියා. මිනිහා වැඩිපුරම කන්නේ කුකුලගේ කකුල්. ඒ කකුල් ටික පූර්ණ මාමට දාන්න ඕනි. කුකුල හඬනවා කුරුළු කොබෙයෝ ගීත ගායනවා නිහඬියාව දැන් හිමින් නැගෙනවා දෙගිඩියාවකින් අපි දිනක් ලබනවා පත්තරවල විස්තර කොට ඇස් අරගෙන තත්තරේට අපි කියවනවා පිටරවල රත් කරගෙන ගෙදර ගිහින් මස් ව්‍යාගෙන කන්න බලාගෙන ඉන්න පොරක් තමයි මේ කොල්ලෝ දකින්නේ. කුකුල් මස් පෙරේතය. තෙල් කන්න නම් උපන් හපනෙක් තමයි බනා කියන්නේ. අපල විදි බලාගෙන හිටියේ. බලන්නකො අයියා කපන අපූර්ව කපන්ට කනවතෝ තෝ කනවා මරාගෙන කන දෙනගනි. දැන් ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ අපේ මාළු ටැංකිය වල ඉන්න කැට් පිස්ලා මෙහෙ කන්න තියෙනවා.
බලන්නකෝ කැස්පිට්ලා ඉන්න අපූර්ව. ඒ වගේම විවිධාකාර මාළුත් තියෙනවා. මෙන්න බොලේ වැව් මාළු. මේ තියෙන්නේ කොරලි. මේ දෙන්නම ටැංකියේ ඉන්නවා කියලා තමයි අපිට බණ පුතා කියන්නේ. මේ ඉන්නේ සොපි අක්කා. මෙන්න අඩවට මාමා මාළු හොය හොය යනවා. බලන්නකෝ. මාළු දැකලා විශ්වැල්ල ඉන්නේ පොර. මෙන්න අපේ ඩාගෙන යන වටපට්ටම් මාමා අපේ. බලන්නකෝ මාළු කපන අපූර්ව. බලන්න කැමර එක. මේ මාමා මෙහෙම හිටියද හොඳටම මාළු කපන කාර්යයක් වගේ. වැඩි වෙලා ඉන්න බෑ. අපිට මන්නෙන් ගහයි. මේ ඔකොල්ල දකින්නේ පොකරිස්සෝ. මේ ඉන්නේ දැල්ලෝ කියනෝ නෑ. උළුවසේ පොඩි ගෙයක් හදනවා උළුවසේ පොඩි ගෙයක් හදනවා කා කැන්දන් එන්නද කුඹලෝ කා කැන්දන් එන්නද කුඹලෝ. දැන් අපි යන්නේ කකුලුව බලන්ට. බලන්ට කකුලුව මුකුළු කර කර ඉන්න අපූර්ව. බලන්ට කුකුල්ලෝ ඉන්න අපූර්ව. කුකුල්ලෝ සේරම ඔළුවෙන් හිටගෙන මේ කට්ටිය වැඩිපුර බ්‍රිජ් එකේ ඉන්නේ නැහැ කියන එකත් ඔය ලංකාවේ ඉන්න මල්ලිලා මතක තියාගන්න ඕනේ. බලන්ටකො හිටගෙන ඉන්න අපූර්ව. කෙනෙක් 35 වසරක් කෑවොත් ගව මස් උයලා බලනු 365 වැඩි කර 35 යොදලා ගණන 12775ක් වෙලා ඔබට තේරුණාද ඔබ කළ පව් දුර දිග නොබලා කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයනි ඇගේ ඒ කළගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ එපා එපා මස් කන්නට කිරි අම්මාගේ. අරුම පොදුම චෞකිත් පොළගෙන කිව්වේ අපේ ආදරණීය දුකට සැපට සනිය වගේ ඉන්න සචින් මල්ලි අපේ කාර් එක බලාගත්තේ මෙන්න මෙයයි. ගල් මූසලෙක් වගේ බලන්නකෝ සල්ලිත් අරගෙන ෆෝන් එක ඔබ ඉන්න අපූර්ව. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්.